ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 65 වන තරඟයේදී විශිෂ්ට පන්දුවාරයක් යොමු කිරීමට සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ඉෂාන් මාලිංග ඊයේ සමත් වුණා. ලක්නෞහි පැවති මෙම තරඟයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ රොයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායමයි. පළමුව පන්දුර පහර දුන් සන්රයිසර්ස් කණ්ඩායම කඩලු 6ක්ද වී ලකුණු 231ක් රැස් කළ අතර පිළිතුරිනම ක්‍රීඩා කළ RCB පිලට පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 189ක් පමණයි. පන්දු යැවීමේදී මාලිංග පන්දුවාර 4 තුලදී ලකුණු 37කට කඩලු 2ක් දවා ගැනීමට සමත් වුණා. ඊට අමතරව ඔහු විසින් රජත් ප්‍රතිධාර්ව දුවද්දී දවා ගැනීමට දැක් වූ විශිෂ්ට පන්දු රැකීමද බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තා. ඉනිමේ 16 වන පන්දුවාරයේ ආරම්භ වීමට පෙර බැංගලුරු පිලට තරඟය ජය ගැනීම සඳහා පන්දු 30කින් අවශ්‍ය වුණේ කඩලු 7ක් අතතිව ලකුණු 65ක් පමණයි. කෙසේ වෙතත් 16 වෙනි පන්දුවාරයේ තරඟයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වූ අතර ඉෂාන් මාලිංග එම පන්දුවාරයේදී ලකුණු 7ක් පමණක් ලබා දී පටිදර්ගේ දුවද්දී දවා ගැනීමද සහිතව එම පන්දුවාරයේදී කඩලු 2ක් සිය කණ්ඩායමට ලබා දීම කැපී පෙනුණා.